කියනවා මේ ඔලේ හිතන්නේ එක වසරේ ඉඳලා 11 වසරේ ඉඳලා පන්සිල් ගත්තට පන්සිල් වල තේරුම දන්නේ දරුවෝ අපි නෙමෙයි. කියන්න දන්නේ. හැබැයි මේ පොත ඇතුලේ සාර ධර්ම ටික සේරම දරුවන්ට ආසනෙ තියෙන විදිහට දරුවට අවබෝධයෙන් කරන්න තියෙනවා. යෝවද සම්පවරෝ කියන ඉස්කෝලේ ටැග්කට පොතකට යන දරුවෝ නෙන්නේ. ඊට පස්සේ සමහර වෙලාවට අපි උනත් පොඩ්ඩක් කල්පනා කරන්න බඩුවක විතර හදුනා මේ ළඟ 400යි නම් පොඩේ රුපියල් 350ක් අපි යනවා. හැබැයි අපි බස් එකට යන නියදම හිතන්නේ ඊට වැඩිය ගාණක් කියලා හිතනවා. හැබැයි මේ පොතත් එක්ක ජීවිතේට තාක්ෂණයක් එක්ක දරුවන්ට සාමාන්‍ය දැනීම මුදල් පරිහරණය ඔය සේරම ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතිහාසය නෑ කියනවා. මේ තියෙන ඉතිහාසය රටේ ඉතිහාසය කියන්නේ රාජ්‍ය නාමාවලිය විතරක් නෙවෙයි. අපේ රට මේච්චර දුරට ආවේ කොහොමද? මේ සේරම අපි ඉගෙන ගන්න ඕනේ. අපි දන්නවද කියන්නකෝ ඔයාලා දන්නවද කියන්නේ ඇත්තටම ක්‍රිස්තු පූර්ව 30 වර්ෂ වෙනස්කම් හදන්න මේ ඉතිහාසය පොත පටන් ගන්නෙ එතන ඉඳලා. වාහනයක මේක අල්ලගෙන ගොඩාක් සමහර තැන්වල කතා වෙනවා. මේක වාහනයකට ඉතිහාසයක් තියෙනවා. කොහොමද විකාශනය වුනේ? බර කරත්තෙන් ගිහපු අපි ජෙට් එක යන්නේ කොහොමද කියලා දරුවෝ ඉගෙන ගන්න ඕනේ. නේද? එතකොට මේ සේරම මේ පොත ඇතුලේ ඇතුළත් මේ පොත් ටික ඉගෙන ගන්න දරුවා පර්ෆෙක්ට් දරුවෙක්. ගොඩාක් අය අපි කියනවා මේක ජයවර්ධන ගැන අහලා ඇති. ඕස්ට්‍රේලියාවේ දාබාලම නාසා තානාධිපති හිතන්න ලංකාවේ දරුවෝ හිටියනම් යන්න පුළුවන් මේ දරුවට. නේද? එතකොට අපේ දරුවන්ට එහෙම අයිතියක් නැද්ද හිතන්න? එහෙනම් ලංකාවේ කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් ඔක්කොම එක්සෑම් ටික නතර කරන්න ඕනේ. මේ සාමාන්‍ය රජයේ පාසල් වල දරුවන්ට විතරද මේක තියෙන්නේ. ඉංග්‍රීසි මොඩියුලේ 51 පිටුවේ වැරද්ද තියෙන්නේ. හැබැයි ඒකේ කොතනකවත් නැහැ මේක සර්ච් කරන්න කියලා. අනිවාර්යයෙන්. අපි ඉගෙන ගත්ත ඈන් මූරු මතක ඇති. ඒ වගේ අර ෆොටෝ ටික බලලා විස්තරය ලියන්න තියෙන්නේ. ඉතින් ඕක බ්ලොක් කරලා දැම්මම ඉවරයි. පිටු අයින් කරලා දැම්මම ඉවරයි. ඒ එක පිටුවක් වෙනුවෙන් මේ ටික ආයෙ හරවන්න ඕනේද? නෑ. අපිට දේශපාලනයවත් ආණ්ඩු විපක්ෂ වඩන්නේ අපේ දරුවා. අපේ දරුවන්ට මේක හරවලා යන්න මම නම් මගේ දරුවා වෙනුවෙන් උපරිම සතුටුයි. මමත් එහෙමයි. ඒ වගේම ගුරුවරයෙක් විදියට අනිත් දරුවෝ වෙනුවෙන් මම මේ අපි ඔයාලත් අතාරින්න එපා. මේ අනිත් එක මේ වාරේ අපේ දරුවෝ එක වසරේ කොරෝනා වලට අහුනේ දරුවෝ වුණා. හැබැයි අපේ දරුවෝ ඩකුරු බැරි උන්නේ නෑනේ. විශ්වාසයේ පාසල ගන්නම තමයි කියන්නේ කිසිම වැඩක් නැති විභාගයක් බව ඇත්ත. මේ වාරේ සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ ඊට පස්සේ ආයේ මොනවාද ස්පෝර්ට් මීට් ඔය ටික අතරේ ගුරුවරු ටිකක් අරගෙන මේ පොත හදන්න දෙන්න කිව්වොත් අපි නෑ ඉන්නේ. ඒ ගුරු සංගමයක් කියන්නේ මේ සමස්ත ගුරු ප්‍රජාව නෙවෙයි. දැන් මෙතනින් දෙන්නෙකුට ගිහිල්ලා කියන්න පුළුවන් අපිට අලුත් මොඩියුල් එපා කියලා. ඒ සමස්තේ නෙවෙයි. අපි බහුතරේ. නේද? ඒක නිසා අපි අපේ දරුවෝ මේක දිනලම මේ වාරය ඇතුළත කරන්න කියලා බලපමු. අනිත් එක මොඩියුල් 1 සහ 2 වාර දෙකක් නේ. මේකත් 1 2 හදිස්සි පොතක විතර එකක් තියෙන්නේ. මේ පොත සම්පාදනය කරගන්න බැරි නේ. අනිත් එක මේ ඔය දැනට තියෙන අවුරුදු 10 කරන පොත්වල ඕනේ තරම් ස්ටෙප් තියෙනවා. අපි ඒක හදාගෙන උගන්වනවා. පොඩි වචනයක් අල්ලගෙන තමයි නටන්නේ. භූගෝල විද්‍යාවේ පොඩි ගැටලු තිබ්බ. හැබැයි අපි ඒවා හයිලයිට් කරලා දුන්න මේක හදන්න කියලා. අපි උගන්වනකොට ඒක හදනවා. එතකොට ඉංග්‍රීසි මොඩියුලේ මේකට මාධ්‍යට දෙන්න නැතුව තිබ්බනේ මේක හයිලයිට් කරලා මෙන්න මෙතන වැරදි කියලා දෙන්නේ. ඇයි අපේ දරුවොත් එක්ක සෙල්ලම්. ඔව් මම ඉංග්‍රීසි ගුරුවරියක් ඇත්තටම ඔව් ඉතින් ඇත්තටම ඔය කියන ඇත්තටම මේ පිටුවක පොඩි තැන් 4ක විතර තමයි වචනේ තියෙන්නේ. ඉතින් ඒක නැතුව අපිට උගන්වන්න බැරි කමක් නැහැ. අනිත් එක මම දන්න විදිහට අවුරුදු 13ක් ඉගෙනගෙන ඉංග්‍රීසි අධ්‍යාපනය දාලා එළියට දාන ළමයට කතා කරගන්න බෑ. මොකද ප්‍රැක්ටිකල් යූස් කරන්න එයා දන්නේ නැහැ. ප්‍රැක්ටිකලි කොහොමද මම මේක යූස් කරන්න කියලා. හැබැයි මම නිකන් අත්හදා බැලුවා. එතකොට මට තේරුණ දේ තමයි මේ නව අධ්‍යාපන ක්‍රමයක් එක්ක ළමයි ගෲප් කරාට පස්සේ අර කතා කරන්න බැරුව බංකුවේ කොනකට දාලා තිබ්බ ළමයා ලස්සනට කතා කරනවා. Can you tell me? අර චූටි වචන පුංචි වචනේ ඉඳලා ඒගොල්ලන් අල්ල ගන්නවා. හරි ලස්සනට group activities වල නියැලෙනවා. ඔව් මේකේ තාක්ෂණය නෑ කියලා කියනවා. තාක්ෂණයේ ගැටලුව වෙනව නම් එන්නේ දරුවන්ට මගේ විෂය සම්බන්ධව නගරයේ දරුවන්ට විතරයි මේකේ තාක්ෂණය නේ. මොකද ගඟක් පෙන්වන්න දෙන්නේ කන්දක් පෙන්වන්න විදියක්. දුප්පත් ගම්වල දරුවෝ එළියට අරන් ගිහලා අනිවාර්යෙන් මේ පුතේ ගඟ කියලා ඉස්කෝලේ එළියට ගියාම කණු ටික පෙන්වන්න පුළුවන්. නේද? අනිත් එක අපි දුෂ්කර ඉස්කෝලේ වල වැඩ කර අපේ හෑන්ඩ් ෆෝන් එකෙන්. මගේ ඉස්කෝලේ එක කම්පියුටර් එකක් නෑ. හැබැයි උසස් පෙළ ICT දරුවෝ ඉන්නවා විභාගේ පාස් වෙනවා. ගුරුවරු කියන්නේ
සමාජය මොන හැම බැලුවත් අතලොස්සක් කරන්න තමන්ගේ මුදල් දීලා දරුවෝ පාස් කරන જાතිය. දරුවෝ වෙනුවෙන් පිළිසින જાතිය. ඉතින් එහෙම වාසනාවන්ත රටක, එහෙම ගුරුවරු ඉන්න රටක මේක කවුරු හරි ආපස්සට ගෙනහනවා. ඒක ජාතියටම කරන අපරාධයක්. අනිවාර්යයෙන්ම